ගංවතුරක් නම් ආවා ගානව කියලා නම් දන්නවා. හැබැයි මේ විදියට ගානවා කියලා ජීවිතේට මම හිතුවේ නැහැ. එනවා. ඇයි මේ මීටින් එකට ආවෙන්නේ? සර්. ඇයි මේ මීටින් එකට මෙච්චර කාලක් කරලා ආවේ? මං එන්නේ කිව්වේ වෙලසනේ ඉන්නේ. හරි එනවා වාඩි වෙන්න. අයබෝන් සර්. අයිබෝන්. ඇයි මීටින් එකට ආවේ නැත්තේ? එදා සර් එදා සර් මෙදා සර් ඒ සර් මේ සර් නෑ. හරිද? තමසේ මේ එදා මෙදා කියලා කාරණේ මගහරින්න හදන්නේ. තමසේ දන්නවද මේ මොනවද තත්ත්වය කියලා අද? ඔව් දන්නවා හිටින් ගම් වතුරනේ. දන්නවා කියලා දැනගනත් මේම එනවද? එදා හැබැයි මම තමසට කියලා තුන්නා නේ එදා වෙන කොහේ හරි පාර්ටියක් තියෙනවා කියලා. තමසේ පළවෙනි මිනිහා එතන නැහැ තමසේ. ඒ කලින් ගිහිල්ලා. ඔව් කලින් ගිහලා එතන. ඇයි? කන්ද දෙන්න හින්දා. කණ්ඩ නෙවෙයි ওই බොණ්ඩ. මයි ඇපොලෝ ගයිස් සර්. මොකා? ඇපොලෝ ගයිස්. ඇපොලෝ ගයිස් නෙවෙයි ওই ඇපොලෝ ජයිස්. ඇපොලෝ ජයිස්. අයිසේ ඉංග්‍රීසි දන්නේ නැත්නම් කොලයක් බලාගෙන හරි සිංහලෙන් කතා කරනවා. අර පාර්ලිමේන්තුවේ කතා කරන්නේ ඉංග්‍රීසි. සිංහලෙන්. කොලේ බලාගෙන සිංහලෙන් කතා කරනවා. ඒ වගේ හරි කතා කරනවා. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියලා සිංහලෙන් කියනවා. එතකොට දැන් මේ පාර්ලිමේන්තුවේ ඇමතිවරු මේ ඉංග්‍රීසි සිංහලෙන් කියලා කතා කරන්නේ. එහෙම කියලාත් නෑ. දැන් හරියනේ. අගමැතිතුමියනේ දැන්. අයිසේ මං ආන්නේ මේ අගමැතිතුමිය නෙමෙයි. එහෙම හරිනේ කිව්වේ. වැඩේ දැන් හරිනේ. වැඩේ හරි. හරි. දැන් තමසේ කියනවා. කෙටියෙන් කියන මේ ඇයි මේ එන්න බැරුණේ ඒත්තු? සර් කිව්වට විශ්වාස කරන්නේ එදා මම වෙනකොට මහ වැස්සනේ. අයිසේ මේ වැස්ස නිසා රාජකාරිය බැහැර කරන්න පුළුවන්ද? ඒ ඇලපාරත් උතුරනවා. අයිසේ ඇලපාල උතුරනවා නම් තාර පාරෙන් යන්න දුන්නානේ. තාර පාරෙන් එන්න කියලා එනකොට මම පොඩ්ඩක් දාලා හිටියේ මහ පාර දිගේ එනකොට අපි වයිෆ් කතා කරලා ඒ මේ ඔහෙන් යන්න එපා. බීලා පාර දිගේ පොලිසියෙන් දැක්කොත් එහෙම දාන ගෙදර නෙමෙයි හිර ගෙදර යන්න වෙන්නේ කිව්වා. ඇත්ත තමයි ඔය. මොකද හිරේ යන්නේ බීලා හිටියත් පොලිසියෙන් දාගෙන යනවලු දැන්. වයිෆ් ගේ හන්දට ඉඩක් දෙන්න ඕනි කියලා. ඒතර වයිෆ් ආන්නේ කාගේ හන්දද? එයා අහන්නේ ලක්හඬ. ඒ කියන්නේ එයාගේ හඬ අහලා තමසේ ආයෙත් ගෙදර ගියා. නෑ මං දැන් වැව් බන්ට දිගේ එන්න පටන් ගත්තා. වැව් බන්ට ගිහින් දැන් අලිත් එක දෙන්න ඔය වැව් බන්ට දිගේ එහා පෙහා යනවනේ. ඔය අලිමංකල තියෙන ඒ හරිය නේද? අනේ නැත. දැන් අලිමංකල නෑනේ. ඇයි අර ගේ ආණ්ඩුවේ අපි හිටපු ගරු ඇමතිතුමාලා මිනිස් බුද්ධිය පාවිච්චි කරලා මොකද්ද? මිනිස් බුද්ධිය. මිනිස් බුද්ධිය පාවිච්චි කරලා තමයි ඔය ඉස්සල්ලා කලා ව්‍යාපාරයේ මේ ඇදුවේ. ඒ මිනිස් බුද්ධිය පාවිච්චි කරලා තමයි ඉස්සරහ හිටපු ඒගොල්ලන් ඇදුවේ මේ අලිමංකලේම. හරි. දැන් හිටපු ඇමතිතුමා මිනිස් බුද්ධිය පාවිච්චි කරලා අලිමංකල වලට මොනවද කරේ? අලිමංකල වල අයින් කරලා ඒ හරි ජනාවාස හැදුවානේ. ගෙවල් හැදුවා. සමහර ගෙවල් වල යන්නත් බෑ බාගෙට හදලා. එතකොට අලියන්නේ කොයි පාරද? අලියන්නේ ගෙවල් වැටි. මිනිස්සු හිටියට අලින්න ගන්න අලිමංකලින් තමයි අලියන්නේ. ඉතින් ඔය ඒක හරි කරදරයිනේ මේ අලිමංකල. ඒකනේ මං වැව් බන්ට කියාවේ. හරි කියලා මොනවද උනේ? දැන් ඔය මං දැන් අලි ඒ මංකඩ පාස් කරලා එනකොට සොහන තියෙනවනේ එතන. දැන් සොහන ගහන් යනකොට හයියෙන් හුලඟක් ඇවිල්ලා ගස් කොළන් සට ගාලා හෙල්ලෙනවා. එන අනිවාර්යයෙන්ම අලියෙක් වෙන්නද? එහෙම හිතලා අලියෙක් කියලා මං ගහට නගින්න හැදුවා. ලොකු ගහට නගින්න හදනකොට මෙන්න මගේ කකුල් ටිකෙන් අදින්න පටන් ගත්තා. ඉතින් ඔය තමසේ දුවන්න එපායි. දුවන්න කියලා හදනකොට මෙන්න කකුල් දෙකෙන් අල්ලගෙන අදිනවනේ. කකුල් මට අලියෙක්වත් හොල්ලන්න බෑ. කකුල් දෙකෙන් අල්ලගෙන. අලියද? නෑ. දැන් ඔය මට කියලා තියෙනවානේ මේ හොල්මනක් දැක්කොත් පිටිපස්ස හැල්ල බලන්න එපා කියලා. අයිසේ ඕවා බොරු කතන්දර ඔය. එයා ඊට පස්සේ මොනවද උනේ? සරලට කියන්නේ දැන් මම කකුල් දෙක අදිනකොට ඉතිවිසෝ ගාතාව කියනකොට ඔන්න ටික බුරුල්ුණා. තරමද? නෑ සරප නෙවෙයි කකුල් දෙක. ඉතිවිසෝ ගාතාවට ඔල්මන් වුණා. අයිසේ මටත් එහෙම කේස් එකක් වුණා බස් එකේදී. ඒ කියන්නේ සර් මේ ඒ කාලේ බස් එකේ හොල්මන් ඉන්නවද? ඒක නෙමෙයි අයිසේ. මම මේ කොල්ල කාලේ කකුලක් අල්ලලා. කකුලක් අල්ලලා? ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ මම ඇරලා බලනකොට මම හොස්පිටල් එකේ වුණා. යකා ගහලා. බස් එකේ ඉඳපු මට ගහලා. හොල්මන කියලා. හොල්මන් කියලා නෙමෙයි ඉස්සේ. ඔරේ කියලා.
හොරෙක් කියලා හරි පස්සේ මේ තම්සේ මේ කකුල් බුරුණුවට පස්සේ දිවේ නැද්ද? දුවන්ට පටන් ගන්නකොට වෙන්න මේක පාරමැදට පැන්නන්නේ හූ කියාගෙන හරියට ගහක් වැටනවාගේ ඊට පස්සේ උඩ බලන්න ඔලු පිහිනවා මෙහෙම ඇස්සට වැස්සට නෙවෙයි මූත්‍රා පිට වෙලා හොල්මනටද? පොල්මන් නෙවෙයි මට දැන් මෙන්න මේක ටික ටික එනවා ඉස්සරහට කඩාගෙන පස්සේ මට ඇහුණනේ ගෝර හඬින් ප්ලීස් කියනවා මොකද ටික බලන්න එපා මනුස්සයෙක්ද කියලා. පස්සේ මං කිව්වා හොල්මන් ප්ලීස් බත් මට පේන්න බරේ ඒක මර හොල්මනක් නේ. සර් කියන්නේ පස්සේ මට ඌ කතා කරා ඌ මොනවද කිව්වේ? දේශපාලන ගැන කතා කරේ. ඒ නර පනුවා තා ඉල්ලුවේ ඕන වරමක් කිව්වා එතකොට සර් මේ තා කියන්නේ කාටද කියන්නේ ওই පුරුෂ ලිංක. යකා යකා නෙමෙයි ඇයිසේ තෝ. ඉතින් දැන් මගේ ඉවසීමේ සීමාව පයින්නවා